දැන් බලන්න පාසල් ළමා කොට කලිසමට මිමි ලකුණු කරන විදිය. මෙන්න බලන්න. අපි මේකේ ඉස්සර වෙලාම මේ රෙදි කොටස් 4ක් තියෙන්නේ. මෙන්න ඒක අපි නවාගෙන තියෙනවා බලවාටි අතරම එක පැත්තකට එන විදියට. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මිමි ලකුණු කරනවා. මෙන්න අපි ඉනමින්ම 4ෙන් බෙදලා මේ හුණුවාසි භාගයයි ඩාට් වලට එකමාරයි එකතු කරලා මෙතන ලකුණු කරා. ඊට පස්සේ උස කලිසමේ උස මිම්මට එකමාරක් එකතු කරලා අපි උස මිම්ම ලකුණු කරා. ඉනයි උසයි යා කරලා අපි කොටුවක් අඳිනවා. ඊට පස්සේ බලා ගන්න මෙතන වාටිය කෙළවරින් ඉහළට අඟල් එකමාරක් ලකුණු කරලා වාටි නැම්ම රේඛාව අඳිනවා. තේරෙනවද? ඊට පස්සේ බලන්න ඉන කෙළවරේ ඉඳලා 4ෙන් 3යි ගොල්පි හරස් රේඛාවෙන් භාගයයි වාටි නැම්මෙන් අඟලයි. දැන් ඒ ටික යා කරනවා. ඊට පස්සේ බලන්න ඉන කෙළවරේ ඉඳලා තවත් අඟල් 1යි 4ෙන් 3ක් ලකුණු කරලා පොකට් උස 5ක් වශයෙන් අරගෙන අපි පොකට් එක V හැඩයට ඇඳා. දැන් පොකට් එක කෙළවරයි ඉනේ මේ කෙළවරයි අතර හරි මැද සොයාගෙන අඟල් එකමාරක් උසට පළවෙනි ඩාට් එක අඳින්න. පොකට් එක කෙළවරයි පළවෙනි ඩාට් එකයි අතර හරි මැද සොයාගෙන අඟල් එකමාරක් උසට දෙවෙනි ඩාට් එක අඳින්න. ඉනේ මේ කෙළවරෙන් එකමාරයි ගොල්පි හරස් රේඛාවෙන් අඟල් 2යි ලකුණු කරලා යා කරන්න. මේක ගොල්පි කොටුව. දැන් බලන්න ගොල්පි හරස් රේඛාව වාටි නැම වාටිය දෙක බැගින් දික් කරලා යා කරන්න. දික් කරපු ගොල්පි හරස් රේඛාවයි ගොල්පි කොටුවයි අතර ගොල්පි හැඩය අඳින්න.